දේශපාලනිකව එකඟ නොවන තැන් කොච්චර තිබුණත් අදටත් අපිට පිළිගන්න වෙනවා මෑත ඉතිහාසයේ අපේ ලංකාවේ බිහි වෙච්ච හොඳම දේශපාලන පෞරුෂය වලින් එකක් තමයි කවුද? මහින්ද රාජපක්ෂ. වැරදි ඇති වැරදි ගොඩක් තියෙනවා මමත් එකඟ නොවන තැන් තියෙනවා ඒක හරි. හැබැයි එයා ඒ කටයුතු කරපු කාල සීමාවෙ ළම එයා මාර පෞරුෂයක්. ඒක මාර පර්සනැලිටි එකක්. අදටත් රැස්වීමකට එනවා කිව්වොත් සෙනගින් යුද්ධ ඉවර කරගෙන යනකොට මේ කොහේ හරි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. හරි. එල්ල වෙලා ඒකේ මිනිස්සු කීප දෙනෙක් මැරුණා. ගොඩක් අය තුවාල වුණා. දැන් තුවාල වෙච්ච අය රෝහලේ ඉන්නවා. ඒ කාලේ මහින්ද එකක් තිබුණා මොනවා හරි වෙච්ච ගමන් සිකියුරිටි එක මොනවා කිව්වත් සර් යන්න එපා අපිට ආරක්ෂාව නැහැ කිව්වා වුණත් කවුද යන්නේ? මහින්ද යනවා. මහින්ද යනවා හොස්පිටල් එකට ගිහිල්ලා දැන් කට්ටියත් එක්ක කතා කරනවා. ගිහිල්ලා ඔය ඕකේ එක ඇඳක් ළඟින් යනකොට එක සෝල්ජර් කෙනෙක් සෙබලෙක් ඉඳලා කතා කරලා සර් මේ යුද්ධ නම් නතර කරන්න එපා කිව්වා. යුද්ධ නතර කරන්න එපා සර්. අපි දැන් මේක අන්තිමටම ඇවිල්ලා තියෙන්නේ මේක සර් අපිට ඉවර කරන්න පුළුවන්. අනේ සර් යුද්ධ නම් නතර කරන්න එපා කියලා බැගෑපත් වෙලා මහින්දගේ අත අල්ලගෙන ඉල්ලනවා. මහින්ද එතකොට අහනවා මේ කවුද කිව්වේ යුද්ධ නතර කරනවා කියලා. ඉතලා සොල්දාදුවා කියනවා නෑ සර් මේ පත්තරවල තියෙන මේ කට්ටියක් කියනවා සර් යුද්ධ නතර කරන්න යන්නේ කියලා. ඊට මහින්ද අත් දෙකෙම එයාගේ අත අල්ලලා කියනවා මං ඉන්න යුද්ධ නතර කරන්න දෙන්නේ නෑ. ආ බයිනට මොකද වෙන්නේ? ඒක නම් මේ දවස්වල අපි ටීවී එකේ බලනකොට මාර මොරහල් එකක් තියෙනවා. ඇඟේ මයිල් කෙලින් වෙනවා යපු.